ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ Suzuki DRZ400S මෝටර්සයිකලේ අලුත්ම තොරතුරු ටිකක් ගැන. ඒකේ අලුත් දේවල්, ඒ කියන්නේ යාවත්කාලීන කිරීම් ගැන විස්තර. අද අපි බලමු මේ අලුත් කිරීම් මොනවද, ඇසුරුවෙකුට මේවා වැදගත් වෙන්නේ කොහොමද කියලා හරියටම තේරුම් ගන්න. විශේෂයෙන්ම ඉන්ධන පිරිමැස්ම පාලනය කරන විදිහ, ඕෆ් රෝඩ් හැකියාවන් ගැන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමුකෝ. එහෙනම් මුලින්ම පටන් ගමු එන්ජින් එකෙන්. මේකේ 398cc 4 stroke තනි සිලින්ඩර් එන්ජින් එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම අලුත් දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන්. ඒ කියන්නේ EFI පද්ධතියක් එකතු වෙලා තියෙන එක. තොරතුරු වල හැටියට නම් මේකෙන් ඉන්ධන පිරිමැස්ම වගේම throttle එකට ප්‍රතිචාර දක්වන වේගයත් සුමුට වෙනවා කියනවා. ඒත් මට ඇත්තටම අල්ලලා ගියේ අර ride by wire, ඒ කියන්නේ RBW තාක්ෂණය එකතු කරලා කියන එක. ඒකෙන් මොකක්ද ඇත්තටම වෙන්නේ? වැදගත්ම දියුණුවක් RBW කියන්නේ සරලවම කිව්වොත් අර පරණ throttle cable එක නැතුව ඉලෙක්ට්‍රොනික විදිහට throttle එකේ පණිවිඩේ එන්ජින් එක අනේක. මේකේ වාසි තියෙනවා. එකක් තමයි ත්වරණය, ඒ කියන්නේ acceleration එක හරිම සුමතයි. අනික ඉන්ධන පාවිච්චියත් කාර්යක්ෂම වෙනවා. විශේෂයෙන්ම අර වේගයෙන් යනකොට එන්ජින් ප්‍රතිචාරය දක්වන විදිහත් ගොඩක් හොඳයි. මේක නිකම්ම තාක්ෂණික වචනයක් නෙවෙයි, ඇත්තටම පදින කෙනාට දැනෙන දෙයක්. ඒ කියන්නේ මේ RBW එක නිසා බයික් එකේ ගමන, විශේෂයෙන් throttle control එක පරණේවට වඩා සහජයෙන්ම වෙනස් අත්දැකීමක් කියලාද මේ තොරතුරු වලින් කියවෙන්නේ. හරියටම හරි. එකෙන් ලැබෙන නිර්වැද්‍යතාවය, ක්ෂණික ප්‍රතිචාරය, විශේෂයෙන්ම අර ඔෆ් රෝඩ් වගේ යනකොට පදින කෙනාට ලොකු පහසුවක්, වාසියක්. එන්ජින් පැත්තෙන් බැලුවොත් තව දෙයක් තියෙනවා. අර ජ්වලන පද්ධතිය, ඉග්නිෂන් සිස්ටම් එක දියුණු කරලා ඉරිඩියම් ස්පාර්ක් ප්ලග්ස් දෙකක් පාවිච්චි කරනවා කියලා සඳහන් වෙනවා. ඉරිඩියම් ප්ලග්ස්. සාමාන්‍ය වට වඩා මොකක්ද ඒවියේ තියෙන විශේෂ වාසිය? මේ මූලාශ්‍රය මොනවද ඒ ගැන කියන්නේ? මෙහෙමයි. කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ ප්ලග්ස් වලින් ජ්වලනය. ඒ කියන්නේ ඉග්නිෂන් පර්ෆෝමන්ස් එක වඩා කාර්යක්ෂමයි. ඉතින් එන්ජින් මේ ක්‍රියාකාරීත්වය සොමටයි, ඉන්ධන පිරිමැස්මත් තව ටිකක් හොඳ වෙනවා. අනිත් එක තමයි මේවා ගොඩක් කල් පවතිනවා. ඒ කියන්නේ නඩත්තු වැඩ අඩුයි. ඉතින් අසුරුවේකට ඒකත් වාසියක් නේද? හරි. එන්ජින් මේ පැහැදිලිවම දියුණු වෙලා කාර්යක්ෂම වෙලා, ඒත් ඉතින් මේ වගේ ඩියුවල් ස්පොට් බයික් එකකට අර බලය හරියට පාරට දෙන්න හොඳ සස්පෙන්ෂන් එකකුත් ඕනේ නේද? ඒ ගැන මොනවද මේ ලේඛනයේ තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ ගැනත් විස්තර තියෙනවා. ඉදිරිපස තියෙන්නේ ටෙලෙස්කෝපික් ෆෝක්ස්, පසුපස මොනෝෂොක් සස්පෙන්ෂන් එකක්. මෙතන වැදගත්ම දේ තමයි මේ සස්පෙන්ෂන් එකේ ට්‍රැවල් ඩිස්ටන්ස් එක, ඒ කියන්නේ උඩ පහළ යන පරාසය වැඩි. ඒ වගේම කම්පන උරාගැනීමේ හැකියාව, ෂොක් ඇබ්සොප්ෂන් එක ගොඩක් දියුණුයි කියලා කියනවා. ඒ නිසා තමයි ලේඛනයේ කියන විදිහද ඔෆ් රෝඩ් වගේ අමාරු, ඒ කියන්නේ අසමාන තැන්වලදීත් අසරුවට හොඳ පාලනයක් වගේම සුව පහසුවකුත් ලැබෙන්නේ. ඒ වගේම අර ඇලුමිනියම් ඇලොයි ෆ්‍රේම් එක ගැනත් කියලා තිබුණා නේද? එතකොට ඒක සැහැල්ලුයි කියන එකගේ. ඉතින් ඒ සැහැල්ලු ෆ්‍රේම් එකයි මේ දියුණු සස්පෙන්ෂන් එකයි එකතු වුනම බයික් එක අර අමාරු තැන්වලදී හසුරවන්න තවත් ලේසි වගේ. නියත වශයෙන්ම බර අඩු වෙනකොට අනිවාර්යයෙන්ම හැසිරීමේ පහසුව, ඒ කියන්නේ මැනුවරබිලිටි එකයි සමස්ත පාලනයයි වැඩි වෙනවා. ඒක ඉතින් ඔෆ් රෝඩ් වලට විතරක් නෙවෙයි, නගරයේ ට්‍රැෆික් එකේ යද්දිත් වැදගත් වෙනවා. තව අලුත් අංග ගැනත් සඳහන් වෙනවා නේද? LED ලයිට්, තිරිංග පද්ධතිය වගේ දේවල්. එහෙනව. LED හෙඩ්ලයිට් එකයි ටේල් ලයිට් එකයි නිසා රෑට පේන එකයි ආරක්ෂාවයි දෙකම වැඩි. ඒක එක්කම තිරිංග පද්ධතියත් වැඩි දියුණු කරලා ඉස්සරහා 250mm, පිටිපස්සේ 240mm ඩිස්ක් බ්‍රේක්ස් තමයි එන්නේ. සමහර රටවල් වලට ABS එක්කෙනවා කියලා තොරතුරු වල තියෙනවා. මේ ඔක්කොම ඉතින් බයික් එකේ ආරක්ෂාව වගේම අලුත් බවත් පෙන්눔 කරන දේවල්. එහෙනම් මේ අපි කතා කරපු ඔක්කොම කරුණු ටික එකට ගත්තම මේ අලුත් Suzuki DRZ400S එක ගැන අපිට මොන වගේ චිත්‍රයක්ද මවා ගන්න පුරුවන් වෙන්නේ? අපි මේ බලපු මූලාශ්‍රය තොරතුරු වනෝ නම් පේන්නේ Suzuki එකෙන් මේ DRZ400S එකට සැලකිය යුතු අප්ග්‍රේඩ් එකක් දීලා තියෙනවා කියලයි. අර EFI, ride by wire, iridium plugs වගේ එන්ජින් තාක්ෂණය, දියුණු සස්පෙන්ෂන් එක, සැහැල්ලු ෆ්‍රේම් එක, LED lights, අලුත් බ්‍රේක්ස්. මේ ඔක්කොම එකතු වෙලා ඉතින් මේක අලුතෙන් පදින්න ගන්න කෙනෙකුට වගේම
ටිකක් පළපුරුදු කෙනෙකුටත් හොඳටම ගැලපෙන විශ්වාසදායක ශක්තිමත් ඒ වගේම ඩුවල් ස්පෝට් බයික් එකක් වෙලා. තොරතුරු වල කියන විදිහට නගරයේ පාරේ ගියත් අර කැලෑ පාරක ගියත් හොඳ ස්මූත් ඇක්සලරේෂන් එකක්, හොඳ ටෝක් එකක්, ඒ වගේම උසස් පාලනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලායි කියන්නේ. පැහැදිලි. එහෙනම් සාරාංශයක් විදිහට බැලුවොත් මේ Suzuki DRC 400S අලුත් එකේ EFI, ride by wire, iridium plugs, දියුණු suspension, LED lights, හොඳ බ්‍රේක්ස්, සැහැල්ලු ඇලුමිනියම් ෆ්‍රේම් එක වගේ ගොඩක් වැඩි දියුණු කිරීම් තියෙනවා. ඉතින් අලුතෙන් පටන් ගන්න අයට වගේම යම් පළපුරුද්දක් තියෙන අයටත් මේක ආකර්ෂණීය විකල්පයක් කියලා අපිට මේ මූලාශ්‍රයෙන් තේරුම් ගන්න පුරුවන් වුණා. ඔව්. අවසාන වශයෙන් පොඩක් හිතන දෙයක් තියෙනවා. මේ DRZ 400S එකේ අපි දකින මේ තාක්ෂණික දියුණුව විශේෂයෙන් අර කාර්යක්ෂමතාව, පාලනය, භාවිතයේ පහසුව ඉලක්ක කරගත්තු. මේක දිහා බැලුවම අර එච්චරම ප්‍රවීණ නැති අසුරහන් ඉලක්ක කරගත්තු ඩුවල් ස්පෝට් කාන්ජේ බයික් වල අනාගතය ගැන මොන වගේ ඉංගියක්ද මේ දෙන්නේ? ඒ කියන්නේ ඉස්සරහට අර රළු පාවිච්චිට ඔරොත්තු දෙන ගතියයි රගඩ්නස් මේ වගේ අලුත් තාක්ෂණයයි තවත් එකට එකතු වෙන්නේ කොහොමද කියන එක හිතන්න වටින කාරණයක් නේද?